ඉතින් කොහොමද ඔයාලට අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ වීඩියෝ එක නම් කරලා මන් දැන් ටික දවසක් වෙනවා. මේ ජනවාරි 3 වෙනිදා. ඔන්න ඉතින් අවුරුද්දේ මුලම අපි දෙන්නට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වුණා. මොකද අපේ බබාට ඇලර්ජික් එකක් ආවා. ඇලර්ජික් එකක් කිව්වට ඉතින් මොකද්ද ඇලර්ජික් උනේ කියලා ඉතින් හරියටම දන්නේ නැහැ අපි. බබා උදේ අවදි වෙද්දී එහෙම කිසි අමාරුවක් තිබුණේ නැහැ. උදේට කාලා එහෙම සෙල්ලම් කර කර ඉද්දි එයාගේ කකුලේ සතෙක් කාලා තිබුණා. ඉතින් අපි දැක්කේ නෑ මොකෙද්ද කෑවි කියලා. ඉතින් එයාගේ කකුල පොඩ්ඩක් ඉදමුණා. ඉතින් ටික වෙලාවක් එහෙම ඉදමිලා තියෙද්දි පැය භාගයක් විතර යද්දි මුළු ඇඟේම පළු දාන්න ගත්තා. ඉතින් ඔය දාපු පළු ඊට පස්සේ හොඳටම කසන්න ගත්තා. බබා ඉතින් හොඳටම අඬනවා. අපි ඉතින් ඉක්මනටම අපේ බබාට වෙනද බෙහෙත් ගන්න ડોක්ටර් ගාවට ගියා. ඉතින් ડોක්ටර්ත් කිව්වා ඉක්මනටම හොස්පිටල් එකට යන්න කියලා. අපි ඉතින් හොස්පිටල් එකට යද්දි බබාගේ ඇස් දෙකත් එහෙම හොඳටම ඉදමිලා කම්මුල් ඔක්කොම ඉදමින්නත් ගත්තා. හොස්පිටල් එකට ගිය ගමම ඉතින් ડોක්ටර් බබාව චෙක් කරලා බබාට කැනියුල එකකුත් ගැහුවා අතට. ඊට පස්සේ ඉතින් ඒකෙන් බෙහෙත් එකක් විද්දා. ඉතින් ඊට පස්සේ විනාඩි 5ක් 10ක් වගේ යද්දි කසන එකත් අඩු වෙලා පළු ටිකත් ඔක්කොම නැති වුණා. අපි ඉතින් දන්නේ නැහැ මොකද්ද මේ ඇලර්ජික් උනේ කියලා. උදේත් බබාට මම ඉතින් වෙනදට හදලා දෙනවා වගේ හබල පෙති කැඳ එකක් තමයි හදලා දුන්නේ. ඉතින් ඒ කෑම එක ඇලර්ජික් වුණා කියලාත් කියන්න බෑ. මොකද ඉතින් ඒක වෙනදත් බබාට දෙන නිසා. බබාගේ ඊට පස්සේ ඉතින් ලේ එකක් එහෙමත් චෙක් කරා. ඉතින් ඒ ලේ එකත් අවුලක් උනේ නැහැ. ඒකත් හොඳයි. 24ක් බලන්න ඕනේ කිව්ව නිසා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න වුණා. බබාට ඉතින් බෙහෙත් වගේකුත් දුන්න බොන්න කියලා. ඉතින් සතෙක් කෑවා කිව්වට ඉතින් සතා මොකද කියලාත් අපි දැක්කේ නැති නිසා අපි ඉතින් ගොඩක් බයත් වුණා. බබාව හොස්පිටල් අරන් ගිය ගමම චෙක් කරලා එයාට අර දුන්නු බෙහෙත් එක නිසා මං හිතන්නේ එයාගේ අර කසන එක පළු ඔක්කොම ඉදමුන් එහෙම ඔක්කොම අඩු වුණා. ඉතින් ડોක්ටර්ලත් කිව්වේ ඉක්මනටම හොස්පිටල් අරන් ආව නිසා හොඳයි කියලා. සමහර බබාලට ඔහොම ඇලර්ජික් වුණාම හුස්ම ගන්න එහෙමත් අමාරු වෙනවලු. වමන එහෙමත් යනවලු. බබාට කෑමක් ඇලර්ජික් වුණා කියන්නත් බෑ. මොකද මේ දවස් ටිකේ මම දුන්නේ බබාට කලින් දීලා තියෙන කෑමමයි. අලුත් කෑමක් හඳුන්වලා දුන්නෙත් නැහැ. පොඩි බබාලට කෑමක් අලුතෙන් හඳුන්වලා දෙනකොට ඒ කෑම එක දීලා දවස් 3ක් බලන්න ඕනි කියනවා ඇලර්ජික් එකක් එහෙම වෙනවද කියලා. ඉතින් ඒ ඇලර්ජික් එකක් වෙන්නේ නැත්තම් තව අලුතෙන් කෑමක් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් බබාට අලුතෙන් කෑම එකක් හඳුන්වලා දුන්නෙත් නැති නිසා බබාට කෑම එකක් ඇලර්ජික් වුණා කියලා කියන්නත් බෑ. මාත් හිතන්නේ අර සතා කාපු එකේ විසක් තමයි ඒ බබාට වෙන්නේ නැත්තේ. ඉතින් ඔයාලත් බබාලව බලාගත්තේ හරි පරිස්සමෙන් බලාගන්න. එයාලට ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. අපේ බබා ඉතින් සතෙක් කාලා කියලා කිව්ව නිසා අපි එතනටත් ගිහිල්ලා බැලුවා. හැබැයි ඉතින් සතෙකුත් පේන්නේ හිටියේ නැහැ. අනේ මන්ද ඉතින් මොනවා වුණාද කියලා. හැබැයි ඉතින් බුදුන්ගේ සරණින් පහුවදා අපි ටිකට් කපාගෙන ගෙදර ආවා. බබෙක් ලෙඩ වුණාම අම්ම කෙනෙක්ට දැනෙන වේදනාව කොයිතරම්ද කියලා බබෙක් ඉන්න අම්ම කෙනෙක් විතරයි දන්නේ. ඒක නිසා ඉතින් බබාලව S2 වගේ පරිස්සම් කරගන්න එක අම්ම කෙනෙක්ගේ වගකීමක් නේ. ඉතින් බබාලට ඇලර්ජික් එකක් එහෙම ආවොත් ඉක්මනටම හොස්පිටල් එකට ගිහින් ડોක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. ඉතින් ඒක කෝකටත් හොඳයිනේ. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔන්න අමතක නොකර මගේ channel එක subscribe කරන්න. bye.